අයබෝවන් වලට මම මේ ලෑස්ති වෙන්නේ චොක්ලට් ගැටව එකක් හදන්න මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ. ඉතින් මම ගොඩක් කාලෙකින් මම හිතන්නේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්නේ. මේ අපි හදන්න යන්නේ චොක්ලට් ගැටව එකක්. නමුත් මට හිතුණා මේක තනිකරම චොක්ලට් වලින් විතරක්ම දෙන්නේ නැතුව පිස්ටාචියෝ මූස් එකක් වගේ හදලා ඒකට ෆිලිං එකක් හදන්න. අමාරු නෑ මූස් එක හදාගන්න. පිස්ටාචියෝ ක්‍රීම් එකයි විපින් ක්‍රීම් හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් අරගෙන ඒකට මම පොඩි වයිට් චොක්ලට් ටච් එකකුත් දුන්නා. දාලා ඒ ටික එකට මිශ්‍ර කරන එක තමා කරේ. ඉතින් ඉස්සෙල්ලා අපි මූස් එකට දාලා ක්‍රීම් එක හදාගෙන හිටියා. ඉතින් මූස් එකක් කොහම අපිට බිත්තර වලින් තමයි ඇත්තටම හදන්නේ. නමුත් අපිට ෂෝට් කට් මූස් මේ විදිහට හදා ගන්න පුළුවන්. එතකොට ඊළඟට මම චොක්ලට් විපින් ක්‍රීම් එක අරන් තියනවා. ඒකට චොක්ලට් ගනාෂ් එක දාලා විපින් ක්‍රීම් එකකට දාලා ඒ දෙක හදලා ඒකට අදාගෙන තියෙනවා. එකල ඒක කැමති නම් අපිට එහෙම ෆිලිං එක හදා ගන්න පුළුවන්. ඉතින් චොක්ලට් වලින් තමයි ස්පොන්ජ් එක හදාගෙන තියෙන්නේ. මේ තියෙන අපි චොක්ලට් ස්පොන්ජ් එක හදපු එක. ඔයගලන්ට පේනවා මේක කිසිම පිපොම් කාරකයක් යොදාගෙන නැතුව මේක හදාගෙන තියෙන්නේ. ඉතින් මම මේක හදනකොට ඔයාලට බලාගෙන යන්න පුළුවන් කොහොමද හදන විදිය කියලා. හරි අපි කේක් එක පියවරෙන් පියවර හදාගෙන ඉස්සරහට යමු. මම මෙතන හදාගෙන තියෙනවා චොක්ලට් වලට ෆ්‍රෙෂ් මිල්ක් දාලා ඒකට කුරුදු පොතු කෑල්ලක් දාලා පොඩ්ඩක් මම සීනි චූට්ටයි එකතු කරේ. මොකද හේතුව මේකට කේක් වලට සීනි තියෙනවා, ක්‍රීම් වලට සීනි තියෙනවා. හැම එකටම අපි සීනි එකතු වෙන නිසා අපි මම මේකට එකතු කරේ නෑ වැඩිපුර සීනි මේස හැන්දක් විතර වගේ තමයි මම මේ මුළු සිරප් එකටම එකතු කරේ. අපි මේක පොඩ්ඩක් සෝක් කරගන්නවා කිරි වලින්. කිරි කියන්නේ ඔයගලන්ට පුළුවන් මේකට සුගර් සිරප් එක හදාගන්න. නම් සුගර් සිරප් එකේදී අපිට සුගර් වැඩි එකතු කරන්න බෑ. ඉතින් අර කේක් එකට තව රසයකුත් එන හින්දා මම චොක්ලට් රසයට හැබැයි මම නන් ෆැට් මිල්ක් තමයි ගෙදර තිබුණේ. ෆ්‍රෙෂ් මිල්ක් එක නන් ෆැට් එකෙන් තමයි මම මේක කිරි එකතු කරගත්තේ. මේකට මම එකතු කරගන්නවා චොක්ලට් ෆිලිං එකම. මම ෆිලිං එකට එකතු කරගත්තේ ගනාෂ් ටිකක් මේවා කළා. ඒකට මම පොඩ්ඩක් අහපව ක්‍රම් කෝට් කරන එකට විතරක් අපි මේ මීට වැඩි ටිකක් බුරුල් විදියට අයිසිං එක හදාගන්න මම ඒකට පොඩ්ඩි තව ටිකක් වෙනම විපින් ක්‍රීම් දාලා හැදුවා. මොකද ෆිලිං එක වගේ නෙමෙයි මේ ෆිලිං එක ටිකක් මම තදට එකතු කරගන්නවා. ෆිලිං එකට තියෙන්නේ විපින් ක්‍රීම් සහ චොක්ලට් ගනාෂ්. මොකද මේක චොක්ලට් කේක් එකක් නේ, චොක්ලට් ගැටෝ එකක් නේ. ඉතින් චොක්ලට් රසය ටිකක් වැඩිපුර දෙන්නත් එක්ක ලේ එකේ අන්ඊවන් එක තියෙනවා නම් අපිට පුළුවන් අපි ගන්න මේ ෆිලිං එකෙන් ඒ අන්ඊවන් එක නැති කර ගන්න.
chocolate හින්දා මම මේකට ගනාෂ් වලින්ම ටිකක් හදාගෙන ගනාෂ් එක ටිකක් ඒත් මම ගනාෂ්ම තත්ත්වයට වැඩි ටිකක් ඩ්‍රිපින් විදිහට එක තමයි එක හපව ක්‍රීම් ටිකක් දාලා මේක කරා මේකට ස්ප්‍රෙඩ් කරන්න ලේසි වෙනවා. ඊට පස්සේ මම මේකට chocolate nuts වලින් ටිකක් එකතු කර ගන්නවා. buttons ටිකක්. මේකට ඔයගලන්ට තව hazelnut එහෙම නැත්නම් pistachio ටිකක් එකතු කර ගන්න ඒ වගේ මොනවා හරි එකතු කර ගන්නත් පුළුවන් කැමති නම්. ඊට පස්සේ මම මේකට ඊළඟ ලේයර් එක එකතු කර ගන්නවා. ඒකටත් මම කිරි වලින්ම මම මේ වෙලාවේ හොඳට පිය පිරිසිදු කරනවා. මොකද දැනට මට ඕන වෙන්නේ pistachio දාන ක්‍රීම් එක දාන ෆිලින් එක දාගන්න නිසා මේකට මම හොඳට කුනාෆා ඔයගොල්ලෝ දන්නව ඇති ගොඩක් අය දන්නවනේ දැන් ඩුබායි චොක්ලට් එක කුනාෆා ෆ්ලේවර් එකක් තියෙනවා කියලා නේද? ඒ ෆ්ලේවර් එක තමයි මම මේකෙන් ගන්න උත්සාහ කරන්නේ. ලස්සන ග්‍රීන් කලර් එකක් තියෙනවා. මම මේ පිස්ටාචියෝ ක්‍රීම් එක දැම්මා මේකට. ඒක නම් මම වෙළඳ පොලෙන් ගත්තේ. ඔයගලන්ට නැත්නම් පිස්ටාචියෝ තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒක ඒ නට්ස් ටික ග්‍රයින්ඩ් කරලා පොඩි බටර් ඉෆෙක්ට් එකක් එනවා. ඕනනම් ඒකට බටර් චුට්ටක් දාලාත් ගන්න පුළුවන්. නමුත් ටිකක් වෙලා ග්‍රයින්ඩ් කරනකොට ඒක නිකම් බටර් වෙනවා. පේස්ට් එකක් වගේ හදා ගන්න පුළුවන්. ඉතින් මේකට මම මෙන්න මේක තමයි මගේ ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක කුනාෆා. මේක මම එකතු කරනවා. ක්‍රන්චි ඒ වගේ තමයි කුනාෆා ඩෝ එක ඔයගලන්ට හදා ගන්නවා මේ ඩෝ එක කියන්නේ කුනාෆා එක අපිට රෝස්ටඩ් විදිහට හදා ගන්න ඕනේ බටර් චුට්ටක් දාලා ඒකට සුගර් සිරප් හරි එහෙම නැත්නම් කෝන් සිරප් චුට්ටක් දැම්මත් කමක් නැහැ. ඒක ටිකක් වෙලා මේක හරි ක්‍රිස්පි විදිහට එකතු වෙනවා කටට රසයක් එක්ක. එහෙම හදා ගන්න ඕනේ. නිකම්ම කඩෙන් ගත්ත ගමන් හදනවට වැඩිය අපි සමහරට ෆ්‍රෝසන් කුනාෆා එක තියෙනවා. ෆ්‍රෝසන් ඩෝ එක තියෙනවා. ටිකක් එක මිලෙන් වැඩි. මේකට ඇත්තටම ටිකක් මිලයි. නමුත් අපි හදන අපේ නිර්මාණය අපේ ඩෙසර්ට් එක කේක් එක මේකට රසයක් එකතු කරගන්න තියෙනවා නම් ඒක වඩා හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මම දැන් ඊළඟ ලේයර් එක අපි එකතු කරගමු. මෙතෙන්ට
ඊළඟට අපි ඒත් මම එකතු කරන්නේ එකට මිල්ක් එකම එකතු කරා chocolate මේකට නම් ඇත්තටම මම උඩට මුකුත් වෙන ෆිලිං දාන්නේ නැහැ. මොකද මේක টොප් ලේයර් එක. අපි ඊට පස්සේ මොන හරි දාන ඩෙකරේෂන් එකක් ගානිෂ් එකක් උඩට වැටෙන නිසා වටේ තියෙන ෆිලිං එක සාමාන්‍යයෙන් මම ඒත් පොඩ්ඩක් දියාරු ස්වභාවයේ තියෙන චොක්ලට් ගනාෂ් එක මිශ්‍ර කරපු අයිසිං එකකින් තමයි වටේ අපි කවර් කරන්නේ. මේක අපිට ඉතින් ක්‍රම් කෝට් කරලා දෙවෙනි කෝට් එක ආයෙ එහෙම යන්න පුළුවන්. නැත්නම් ඉතින් කැමති නම් එකම සැරේ ඉවර කරන්න පුළුවන්. ක්‍රීම් එක ටිකක් වැඩිපුර දාලා මම ඉතින් ගොඩාක් වෙලාවට එහෙම කරනවා. කේක් එක ඉවන්ලි බැලන්ස් කරගන්න පුළුවන් වෙන අවස්ථාවන් වල කඩතොළු එක සැරේ කවර් කරගන්න පුළුවන් වෙන වෙලාවට මගේ ස්පැචුලා එකත් මම පොඩ්ඩක් මම දාගත්ත සිරප් එකෙන් හදාගත්ත සිරප් එකෙන් පොඩ්ඩක් පොඟවනවා. මොකද මේක ටිකක් තව ස්මූත් වෙන්න ඕන නිසා. ඔයගොල්ලන් බීට් කරගන්න විපින් ක්‍රීම් එකේ එයා බබල්ස් වැඩිපුර තියෙනවා නම් ඔයගොල්ලන් නිවාගත්ත උණු වතුර රත් කරලා නිවාගත්ත උණු වතුර අපිට පුළුවන් පොඩ්ඩක් මෙහෙම ස්ප්‍රේ කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොකද විපින් ක්‍රීම් වලින් හදන දේවල් කවර් කරන දේවල් අපි ඉක්මනින් කෑමට අරගෙන ඉවර කරන්න ඕනේ. මොකද ඒක බටර් කේක්, චොක්ලට් කේක්, ඒ කියන්නේ වැනිලා කේක්, චොක්ලට් කේක් වගේ අපිට තියන්න බෑ. මේ වැනිලා රෝ චොක්ලට් ස්පොන්ජ් හේතුව මේ ක්‍රීම් වලින් කවර් කරන හින්දා ක්‍රීම් කියන්නේ ඉක්මනින් පරිසර නිරාවරණය වෙලා තිබ්බහම ටිකක් බැක්ටීරියා අහිතකර බැක්ටීරියා හැදෙන දෙයක්. ඔයගොල්ලෝ කේක් හදන අය හැටියට ඒක දන්නවා. ඉතින් මම මේක වල දෙක ක්‍රම් කෝට් කර දෙපාරක් තුන් පාරක් කර හිටියේ එකපාරින්ම කරලා ඉවර කරා. මොකද මේකේ ගොඩක් එහෙම ක්‍රම්ස් එළියට ඇවිල්ලා තිබුණේ නැහැ. මම බේකින් ලයිනර්ස් දාලා පාවිච්චි කරලානේ කේක් එක හදන්නේ. කොම්බ් එකෙන් ඇදලා බලලා අපිට ඒ කඩතොළු තියෙනවා නම් අපිට පුළුවන් මේ තැන් වලට විතරක් ක්‍රීම් චුට්ටක් දාලා අපෝ කොම්බ් එකෙන් ඇදගෙන යන්න.
මගේ අයිසින් වාදනයේ තමයි මේ වැඩිපුර එකතු වෙන ටික මේ ගාන්නේ. ඕගොල්ලෝ බලන්න ඉතින් මම මොකෙද උලන්නේ කියලා. නේද? මෙතන වෙනවනේ නේ. ඒක සාධාරණයි. මේ තනිකර whipping cream විතරයි බටර් සුට්ටක්වත් මේ අයිසින් එකේ නැහැ. බටර් අයිසින් නෙමෙයි මේ whipping cream එක. whipping cream එක හරියට බීට් කරගත්තට පස්සේ අපිට බටර් අයිසින් වලින් කරන හැමදේම whipping cream වලින් කරන්න පුළුවන්. හරි. ඉතින් එහෙමනම් මම යාව මේක අපි කේක් බෝඩ් එකට මාරු කරගන්න. දැන් මේකනේ අපේ කේක් බෝඩ් එක. එතකොට මේකේ අපි අතේ තියෙන චොක්ලට් ගෑනවා. මේක ටිකක් චොක්ලට් දෙකක් එක්ක යන වැඩක් නේ. ඒ නිසා දෙකක් පිරිසිදු කරගෙන මොකද ග්ලව්ස් අතේට දැම්මහම අපේ අතේ මහරි ගෑවුණා අපිට අතට පීලන්නේ. නමුත් අපි අතේ ටක් හරි කෙනෙක් තියෙන්න පුළුවන්. ඉතින් මේක මම මාරු කරනවා කේක් බෝඩ් එකට. මේක කේක් එකක් නම් අපිට බය නැතුව මේ ටක් ගාලා ගන්න පුළුවන්. නමුත් ගැටෝ එකක් වුණාම ටිකක් වැඩිපුර මේක පෙඟ වෙනවා. ඒ නිසා ටිකක් කල්පනාවෙන් ගන්න ඕනේ අතිනුත් පොඩි ආධාරකයක් දීගෙන. ඉතින් මේක මම මේ විදිහට මේක අයින් කරලා මේක ඉතුරු ඩෙකොරේෂන් ටික කරන්න කලින් මගේ අනිත් කේක් තුනත් මේ විදිහටම කරගන්නවා. අනිත් කේක් දෙක. මේකෙදි ඔයගලන්ට දැන් මේ කොටසෙදි ඔයගලන්ට කියලා දෙන්නේ මම ඩ්‍රිපින් ගැන. ඩ්‍රිපින් එකක් කිව්වහම ඔයාලා දන්නවා ඩ්‍රිපින් එකක් කියන්නේ වැක්කිරිලා යන දෙයක්. ඒතකොට ඩ්‍රිපින් උත් තියෙනවා ආටිෆිෂල් සහ නැචරල් කියලා. නැචරල් කියන්නේ අපි මේ දාන ඩ්‍රිපින් එක මේක උඩට දැම්මට පස්සේ ස්පැචුලා එකකින් කරකෙව්වහම ඔහෙ වැටෙන එකක් වැටෙන විදිහකට වැක්කිරිලා යන විදිහට තමයි ඒක තියෙන්නේ. හැබැයි ආටිෆිෂල් ඩ්‍රිපින් එකක් කිව්වොත් අපිට නිකන් ඕනේ කියලා හිතන තැන් වලින් වැක්කිරෙන්න අපිට දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඩ්‍රිපින් එකක් දානවා කියලා ග්ලේස් එකක් වගේ. ග්ලේස් එකක් කියන්නේ මොකද මුළු ඔක්කොම වෙහිලා යන එකක්. එතකොට ඒ වගේ සම්පූර්ණයෙන් කව වෙන්න දාන්නෙත් නැහැ. ඒ වගේම තමයි මෙහි වැක්කිරිලා යන්න දාන්නෙත් නැහැ. ඉතින් ඒකයි කේක් එක පුළුවන් තරම් කූල් එකේ තියන්න. ඒ අතරතුර මෙතෙන්ට බෝඩ් එකක් දානවා නම් ඒකත් ඕගොල්ලෝ දාගෙන ඉන්න. මම පොඩි බෝඩ් එකක් දානවා. මේ යට මම ටිෂු එකක් තියලා තියෙනවා. මොකද මේ කේක් බෝඩ් එක උඩ තියලාමයි මම මේ අවසාන මේ ටික කරන්නේ. ඒ නිසා කේක් බෝඩ් එක කිලුට වෙන එක වළක්වන්න මම යටට ටිෂු එකක් තියලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කේක් එකේ පිටිපස්සට එනවයි කියලා හිතන පැත්තෙන් පටන් ගන්න පයිපින් එක. මේ විදිහට ඔයගොල්ලන්ට යටට දාන බෝඩර් එක දාගෙන ඉන්න. ඊට පස්සේ අපි කැමති විදිහට අපිට ඉතින් ඩ්‍රිපින් එකක් කරනවා කියන්නේ චොක්ලට් වලින් හරි එහෙම නැත්නම් නියුට්‍රල් ජෙල් වලින් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට අපේ ග්ලේස් එක මේ ග්ලේස් එක නෙමෙයි ඩ්‍රිපින් එක අපි හිමින් අවශ්‍ය තැනට විතරක් ඔයගොල්ලන් ඩ්‍රිපින් හදාගෙන රෙසිපි නම් මම දීලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඕගලන්ට මැදට කොහොමත් මේ අපේ මේ පරිසරයේ තියෙන උෂ්ණත්වය අපි AC එකක වගේ ඉන්නවා නම් හරි ඒ විදිහට ඉන්නවා නම් ටක් ගාලා මේක කොහොමත් සෙට් වෙනවා. නැත්තම් මේක ටිකක් අපේ ඕවර්ෆ්ලෝ වෙලා යන්න වගේ බලනවා පරිසර රස්නයත් එක්ක. ඊට පස්සේ අපි එජස් ටික ෆිනිෂ් කරගන්නවා. ආටිෆිෂල් ඩ්‍රිපින් එක කියලා කියන්නේම අපිට ඕන විදිහට අපි අතින් අපි හසුරවගෙන ඒ ඩ්‍රිපින් එක සහ ෆිනිෂින් එක දෙන එකක්. නැචරල් ග්ලේස් එක නැචරල් ඩ්‍රිපින් එක කියලා කියන්නේ මැදට දාලා අයිසින් එක අපි ඩ්‍රිපින් චොක්ලට් එක වටේට විහිදලා යන විදිහට ස්පැචුල එක අරන් යන එකට.
ඔයගලන්ට මොකක් හරි කැමති මෝස්තරයක් ඉතින් දාගන්න පුළුවන් උඩට. තව පයිපින් වර්ක් එකක්ම හරි. එහෙම නැත්නම් ඉතින් මේ විදිහට චොක්ලට් ලයින්ස් ටිකක් ඇඳලා හරි. ඊට පස්සේ අපි මේ විදිහට ඔයගලන්ට ලස්සනට ඔයගලන්ගේ කේක් එකට ලස්සන නිමාවක් ෆිනිෂින් එකක් ඒ වගේම තමයි ඔයගලන්ගේ යුනික් රෙසිපි එකක් තියාගත්තාම කේක් එකක් ලස්සනට කස්ටමර් කෙනෙකුට ඔයගලන්ට දෙන්න පුළුවන්. මේ තියෙන්නේ චොක්ලට් ගැටෝ එකක් ආටිෆිෂල් රිපින් එකක් දාගෙන.